Hi everyone, I'm Ajit, your English teacher. I welcome all of you to my channel Known to Unknown English with Ajit. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාව වශයෙන් ගන්න සියලු දෙනාටම අත්වලක් වෙන පන්තිය. Known to Unknown. Known කියලා කියන්නේ අපි දන්න දේ, unknown කියන්නේ අපි නොදන්න දේ. අපි දන්නේ මොනවද? සිංහල භාෂාව. අපි නොදන්නේ මොනවද? ඉංග්‍රීසි භාෂාව. අපි දන්න සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම තමයි known to unknown කියන්නේ. මම මගේ පළමු පාඩමෙන් බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි භාෂාවේ ටිකක් දුෂ්කර අමාරුයි කියලා හිතෙන ව්‍යාකරණ ග්‍රැමර් පිළිබඳව ඔබට උගන්වන්න. මම පළවෙනි දවසේ ස්පර්ශ කරනවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන තාම ප්‍රබල වචනයක්, ඉංග්‍රීසි භාෂාවට පණ දෙන වචනයක්. ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචන වර්ග 8ක් word classes කියනවා. එහෙම නැත්නම් ඒවට කියනවා parts of the speech කියලා. Nouns, pronouns, verbs, adjectives, adverbs, prepositions, conjunctions and interjections. මේ වචන පන්ති අතුරින් මම තෝරගන්නවා verbs. එහෙම නැත්නම් verb කියලා මට කියන්න පුළුවන්. Verb is the heart of language. ක්‍රියාපදය කියලා ගන්නේ භාෂාවේ හදවත. ඔබ දන්නවා අපේ ශරීරයට අපේ හදවත කොයිතරම් වැදගත්ද කියලා. ඒ වගේම භාෂාවට ක්‍රියාපදේ ඒ තරමට වැදගත්. භාෂාවට පණ දෙන්නේ ක්‍රියාපදය. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ක්‍රියාපද වර්ග 11. මම මුලින්ම ඔබට උගන්වනවා action verbs එහෙම නැත්නම් main verbs පිළිබඳව. මේ තියෙන action verbs eat, run, go, write, dance. මේ action verbs වල function එක වාක්‍යයේදී මේ වල ක්‍රියාකාරීත්වය අපි කොහොමද මේක තේරුම් ගන්න? function එක show physical or mental actions. අපේ ශරීරය උපයෝග කරගෙන හෝ අපේ මනස උපයෝග කරගෙන කරන ක්‍රියා ඉදිරිපත් කරන්නේ මේ action verbs වලින්. physical action verbs cut, jump, walk, open, go. අපි බලමු මේ ක්‍රියාපද කොහොමද වාක්‍ය වල යෙදෙන්නේ, කොහොමද ඔබ මේවා තේරුම් ගන්න එක. මම මේ පාඩම සඳහා භාවිත කරනවා present simple ක්‍රියාපද. tenses පිළිබඳව අපි පසු ඉගෙන ගමු. හරිම ලේසි. මුලින්ම අපි present simple වලින් පටන් ගත්තොත්. He cuts vegetables once a week. ඔහු සතියකට වරක් ඔහුගේ එළවලු අසන්න කපනවා. නැත්නම් කපයි කියන අදහස එන්නේ. The boy jumps into the water. මේ පිරිමි ළමයා වතුරට නැත්නම් පනිනවා කියන අදහස. We walk to school every day. අපි හැමදාම පාසලට ඇවිදගෙන යනවා. I open the door slowly. මම හිමීට දොර අරිනවා. They go home on weekends. සතියන්තේ ගෙවල් වලට යනවා. Action verbs, physical action verbs, cuts, jumps, walk, open, go. ඔබ මේ ක්‍රියාපද නිතරම පොතපතේ දකින ඔබට අහන්න ලැබෙනවා. ඔබ කතා කරන. ඊළඟට අපි බලමු mental action verbs. think, believe, understand, remember. අපේ මනස උපයෝග කරගෙන අපි කරන ක්‍රියා. I think you are right. මම හිතනවා ඔබ හරි කියලා. She believes in hard work. ඇය විශ්වාස කරනවා මහන්සිලා වැඩ කිරීම සම්බන්ධව. They understand the lesson clearly. ඔවුන්ට පාඩම පැහැදිලිවම තේරෙනවා. I remember my first day at school. මට මතකයි මගේ පාසලේ පළවෙනි දින. මේ අද ඔබ ඉගෙන ගත්ත මේ action verbs වල physical සහ mental action verbs අපි බලමු ඔබට මේවා තේරුණාද? මේවා වාක්‍ය වල භාවිත කරන්නේ කොහොමද කියලා ඔබ කොහොමද මේක ග්‍රහණය කරගන්නේ කියලා බලන්න අපි සුළු අභ්‍යාසයක් කරමු. Fill in the blanks. Run, eat, open, write, think. මෙතන තියෙන action verbs. ඒවා යොදාගෙන මේ වාක්‍ය හිස්තැන් පුරවන්න තියෙනවා. They blank the window. කියන්න බලන්න. They මොකක්ද එතන ක්‍රියාපද?
they open the window. They open the window. ජනේලේ අරින්න නැත්නම් අරිනවා කියන අදහස. I blank rice every day. කියන බලන්න මොකද්ද හිස්තැනට එන්නේ කියලා. I eat rice every day. මම හැමදාම බත් කනවා. She blank very fast. She runs very fast. ඇය වේගෙන් දුවයි නැත්නම් දුවනවා කියලා අදහස. He blank a letter. He කියන බලන්න writes. He writes a letter. ඇය ලියුමක් ලියයි. I blank you are wrong. I think you are wrong. මම හිතනවා ඔබ වැරදි කියලා. මෙතනදී ඔබ දැක්ක සමහර ක්‍රියාපදවල අගට එස් අකුරකට වුණා. එහෙම සිදුවෙන්නේ ඒ උක්තය බොහෝ දුරට third person ප්‍රථම පුරුෂ විමස හෝ ඒක වචන වීම නිසා ඒ පිළිබඳ ඉදිරියේදී අපි වාක්‍ය පිළිබඳ ඉගෙනීමේදී ඔබට පුළුවන් ඒ ගැන ඉගෙන ගන්න. That's all for today. See you next lesson.